මයිකල් ජැක්සන් ලෝකයේම ආදරය දිනාගත් දශක ගණනාවක් තිස්සේ සංගීත ලෝකයේම පාලනය කරපු ඒ සුපිරි තරුව ඔබට මතකද? අද කතා කරන්නේ ඔහුගේ දක්ෂතාවයන් ගැන නෙමෙයි. කිසිම කෙනෙක් ඔහුගේ නොදකපු පැත්තක් ගැන. ඒ තමයි ඔහුගේ පළවෙනි විවාහය. ඔහුගේ ජීවිතේ පළමු කඩාවැටීම ආරම්භ වුණු තැන. මයිකල් සහ ලීසා මාරි ප්‍රෙස්ලිගේ පළවෙනි ආදර වෘත්තාන්තය ගැන. මයිකල්ට ආදරය කරන ඔහු ගැන නොදත් ඒ දැනගන්න කැමති ඔයාටයි මේ වීඩියෝ එක. අපි යමු කතාව පැත්තට. මයිකල්ගේ පළමු බිරිඳ වුණේ එල්විස් ප්‍රෙස්ලිගේ දුව වන ලීසා මාරි ප්‍රෙස්ලි. ඇයගෙත් ඔහුගෙත් ආදර කතාවට මොකක්ද උනේ කියලා ඒ හැටි ලෝකයා දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා සියලුම වැරදි වැටහීම් වලින් ගැලවීම පිණිස එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ලීසා මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා. මට මයිකල්ව හමු වෙන්නේ ලාස් වේගාස් වලදී. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 6ක් වගේ ඇති. මට මතකයි ජැක්සන් 5 සංගීත කණ්ඩායම මගේ ගෙදරට තරමක් නුදුරින් වාදනය කළා. එදා මම වේදිකාවේදී ජැක්සන්ව මුණ ගැහුණු සිද්ධිය ඔහුට හැමදාමත් මතක තිබුණු සිද්ධියක් කියලා ඔහු පසු කාලේදී මට කිව්වත් ඒ සිද්ධිය මට කොහොමත් මතක තිබුණේ නැහැ. කාලය ගෙවිලා ගියා. මම යොවුන් වේදී. ඒ කියන්නේ බොහෝ විට අවුරුදු 15ක් 16ක් වගේ වෙනකොට දවසක් මයිකල්ගෙන් මගේ අම්මගේ දුරකථනයට කෙටිපණිවිඩයක් ලැබිලා තිබුණා. මයිකල් මගේ අම්මට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා. ඒක දැකපු ගමන් මං අම්මගෙන් ඇහුවේ අම්මේ මොන විකාරයක්ද මේක? ඇයි මයිකල් ජැක්සන් ඔයාට කතා කරන්නේ? මට පස්සේ දැනගන්න ලැබුණා ඔහු බලාපොරොත්තු වුණේ මම මගේ මවත් එක්ක එයි කියලා. ඔහු ඒක කෙලින්ම කිව්වේ නැත්තේ මොකද ඔහුට කවදාවත් ඕනේ වුණේ නැහැ. ඒක මට අමුතු දෙයක් විදිහට දැනෙනවට. අවුරුදු කීපයක් ගෙවලා යනකොට මම ජෙරි ෂර්ලින් වෙනුවෙන් වැඩ කරමින් සිටියා. මයිකල්ට ඒ කාලේ මාව සම්බන්ධ කරගන්න ඕමනා වුණත් ඒ උත්සාහය අසාර්ථක වුණේ ඒ වෙනකොට මම ඩැනීව විවාහ කරගෙන හිටපු නිසා. කාලය මෙහෙම ගෙවිලා යනකොට 1993 දී මයිකල්ගේ සුප්‍රසිද්ධ සුපර් බෝල් අර්ථකාලීන ප්‍රසංගයෙන් සහ ඔප්‍රා සමග සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ මම මයිකල්ව හම්බෙන්න තීරණය කළා. ඒ අපේ පොදු මිතුරෙකු හරහා. මං එදා මයිකල්ව හම්බෙන්න ගියේ මගේ සැමියා වුණු ඩැනිත් එක්ක. ඒත් මම මයිකල් දැක්කම පුදුම වුණා. ඔහු ආවේ තනියම. ඇත්තටම මං ඒක ගැන පුදුම වුණා. මයිකල්ව හමුවන්න ඩැනී මාත් එක්ක ඇවිත් හිටියත් ඩැනීට ඕමනා කළා මයිකල්ටයි මටයි තනියම කතා කරන්න ඉඩ හදලා දෙන්න. අදටත් මං දන්නේ ඔහු ඇයි එහෙම කළේ කියලා. අපි සෑහෙන වෙලාවක් කතා කරා. දුරකථන අංක පවා හුවමාරු කරගත්තා. කාලයක් යනකොට මයිකල් දිගින් දිගටම මට කතා කරන්න ගත්තා. අන්තිමේදී අපි අපිටම කියලා රහස් සංඥා පවා හදාගත්තා. දුරකථනය 3 වතාවක් නාද වෙලා නතර වුණා. ඒ තමයි මයිකල්. කාලය මෙහෙම ගෙවිලා යනකොට මයිකල් මට එක්තරා ආරාධනාවක් කරනවා ඔහුව බලන්න ඇට්ලන්ටික් වෙත එන්න කියලා. මට අදටත් හිතාගන්න බෑ එදා ඇයි ඩැනී මට ඒ ගමන යන්න දුන්නේ කියලා. අපි එක එක විනෝද උද්‍යානවලට ගියා. ගොඩාක් විනෝද වුණා. එක එක ජාතියේ රස කෑම වර්ග කෑවා. එතනින් එහාට මයිකල් අතරත් මමත් කිසිම ශාරීරික බැඳීමක් ඇති වුණේ නැහැ. අපේ මිතුරුකම තවත් ශක්තිමත් වුණා. මෙහෙම ගෙවිලා යනකොට මයිකල්ට ලිංගික අපයෝජන චෝදනාව එල්ල වුණා. ඒ කාලේ ඔහු එක පාරට මතුරු දහන් වුණා. කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි විදිහට. ඔහු ඉන්න තැන දැනගත්තේ හරියම අතලොස්සක් දෙනෙක් විතරයි. ඒ කීප දෙනාගෙන් එක්කෙනෙක් මම. අන්තිමට මයිකල් ඔහුගේ ප්‍රතිකාරවලට ස්විට්සර්ලන්ඩ් වලට ගියා. පස්සේ ආයෙ ලොස් ඇන්ජලිස් වලට ආවා. ඒ වෙලාවේ තමයි නෝත් රීච් භූමිකම්පාව සිද්ධ වුණේ. පස්සේ මට ආරංචි වුණා ඇඳගෙන හිටපු පිජාමා එක පිටින්ම ජීප් රථයට නැගලා ගුවන් තොටුපළට රිය පදවගෙන ගිහිල්ලා ලාස් වේගාස් වලට ඔහු පැනලා ගියා කියලා. ඒක විහිළුවක් වගේ පෙනුනට මයිකල් ඇත්තටම භූමිකම්පාවලට බය කෙනෙක්. මෙහෙම ටික කාලයක් යනකොට මයිකල් ආයෙත් මට ලාස් වේගාස් වලට ආරාධනා කළා. මම මේ පාරේ ගියේ මගේ නෑනයි දරුවෝයිත් එක්ක. අපිට වෙනම කාමරයක් ලැබුණා. මයිකල්ට වෙනම කාමරයක් තිබුණා. ඒත් හැම රැයකම මම මයිකල්ගේ කාමරයට යන්න පුරුදු වෙලා හිටියා. ඒ වෙනත් කිසිම දෙයක් සඳහා නෙමෙයි. අපි රැය එල්ලි වෙනකන් කතා කරා. අපේ ළමා කාලය ගැන අපි බෙදාගත්තා.
අපි එක එක ෆිල්ම්ස් බැලුවා. එක එක කෑම ජාති කෑවා. ඒ ගත කරපු දවස් කීපය ඇතුළත මයිකල් කොහොම ඔහු තුළට මාව ඇදලා ගත්තද කියන එක මට අදටත් හිතා ගන්න බැරි කාරණාවක්. මම මිරාජ් එකේ ගත කරන අන්තිම රාත්‍රිය උදා වුණා. සුපුරුදු පරිදි මයිකල් මට එදත් එයාගේ කාමරයට එන්න කියලා ආරාධනා කළා. මම යනකොට මයිකල්ගේ මූණ දැක්කේ හරිම අමුතු වෙනසක්. මම යනකොටම මයිකල් මට කිව්වේ මගේ දිහා බලන්න එපා. මට බයයි. මට ඔයාට දෙයක් කියන්න ඕනේ. ඒත් මට ඒක ඔයාගේ මූණ දිහා බලාගෙන කියන්න බෑ. මයිකල් මුළු කාමරේම විදුලි පහන් නිමා දැමුවා. මයිකල් මට එදා ඒ කියපු දේ මගේ ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඔහු කිව්වා ඔයා දන්නවද දන්නේ මං ඔයාට ගොඩක් ආදරේ. මගේ මුළු ජීවිතේම මං ඔයාට ආදරේ. මම කැමතියි ඔයත් එක්ක විවාහ වෙන්න. මට ඕනේ ඔයත් එක්ක දරුවෝ හදන්න. මම ඇත්තටම ඒ වෙලාවේ කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඒත් එක්කම ඔහු මට ගීතයක් වාදනය කළා. ඔහුට දැනුණු දේ ගැන. ඒක ඉවර වුණාම මයිකල් මට කියපු එකම දේ ලීසා මම දන්නවා ඔයාට මගෙන් වැඩක් නැහැ කියලා. ඒත් ඇත්තටම මට ඔයාව ඕනේ. මට ඔයත් එක්ක එකට ඉන්න ඕනේ. මම මොකුත් නොකිය අල්මාරිය ළඟ බිත්තියට හේතු වෙලා බිම් බලාගෙන සතුටට අඬනවද එහෙමත් නැත්තම් hina වෙනවද කියලා හිතා ගන්න බැරුව හිටියේ. පහවදා උදේම මයිකල්ගේ පෞද්ගලික ජෙට් යානකින් අපි ආයම ලොස් ඇන්ජලිස් වලට ආවා. අපි ආව ගමම මයිකල් මට කියපු එකම දේ මං ඔයාව ගොඩක් මිස් කරනවා. ඔයා පස්සේ මට මොන දේ කිව්වත් මං ඒක සතුටින් බාර ගන්නවා. ඔයා මොන තීරණය ගත්තත් මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා කියන එක. මම සම්පූර්ණයෙන්ම හිත හදාගත්තා ඩැනීට කොහොම හරි මේක කියනවා කියලා. ඒත් මගේ හිතේ ඒ තරම් ශක්තිමත් හිතක් උනේ නැහැ. හැම සැරේම මම මයිකල්ව දකින වාරයක් ගානේ මගේ ඇඳුම, මගේ නියපොතු, මගේ කොණ්ඩ හරිම පර්ෆෙක්ට් විදිහට හදාගෙන ඉන්න මම උත්සාහ කරා. මගේ වෙනස ඩැනීට දැනෙන්නේ නැති. ඩැනී මට නිදා ගන්න ඇඳට කතා කළත් ඒ හැම වතාවක්ම මම මග ඇරියා. ඩැනී ඉවස ගන්න බැරිම තැන දවසක් මගෙන් ඇහුවා ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මට කියන්න. ඔයා ප්‍රශ්නයකද? මම ලොකු හුස්මක් ගත්තා. හොඳයි ඩැනී. මම කියන දේ හොඳින් අහන්න. කලබල වෙන්න එපා. මම ඉන්නේ ලොකු ප්‍රශ්නයක. මට හිතා ගන්න බෑ මම මොනවද කරන්න කියලා. මම කිව්වා මයිකල්ට මාව බඳින්න ඕනි කියලා කියනවා. මට ආදරේලු. මමත් එක්ක දරුවෝ හදන්න ඕනෙලු. මම මොකද්ද කරන්නේ ඩැනී? ඩැනී ඒ වෙනකොට මගෙන් ඇහුවා ඉතින් ඔයා මොකද්ද කිව්වේ? මං ඒ වෙලාව දුන්නු පිළිතුර නැහැ මම මොකුත් කිව්වේ නැහැ. ඩැනී මට ඒ වෙලාවේ කිව්වා හරි හොඳයි. ඔයා මොකුත් කිව්වේ නැත්නම් ඒක අමතක කරලා දාන්න. පැය කීපයකින් පස්සේ මටත් නොකියම ඩැනී එයාගේ සියලුම ඇඳුම් ටික පැක් කරගෙන එයා හුරතලයට හදපු බලු පැටියාවත් අරගෙන දොර ඇරගෙන ගෙදරින් එළියට යන්න ගියා. හැමදේම ඉවර වුණා. දිනකට පස්සේ මම මේ හැම සිද්ධියම කතා කරලා මයිකල්ට කිව්වා. මේ හැම දෙයක්ම අවසානයේ මම ඩැනීගෙන් දික්කසාද වෙන්න තීරණය කළා. ඔහු හැමදාම මං වෙනුවෙන් හිටපු කෙනෙක්. ඩැනී ඇත්තටම දික්කසාද පත්‍ර ගොනු කළා මට මයිකල්ව විවාහ කරගන්න පුළුවන් වෙන විදිහටම. ඔහු ඇත්තටම හොඳ කෙනෙක්. අපි හොඳම යාළුවෝ වුණා. මගේ දරුවෝ රයිලි සහ බෙන් අපි කිසිම නරකක් දැක්කේ නැහැ. අපි මේ හැම දෙයක්ම කළේ ඔවුන් දෙදෙනා වෙනුවෙන්. ඇත්තටම මගේ ජීවිතේ ගොඩක්ම සතුටින් ගෙවුණු කාලය තමයි ඒ. මීට කලින් මම මෙච්චර සතුටු වෙලා නැහැ. මගේ තාත්තා ඉන්න කාලෙදි හැරෙන්න. අන්තිමට අපි ඩොමිනිකන් රජයේ රහසින් විවාහ වුණා. සාක්ෂිකරුවන් දෙන්නෙක් හිටියා. ඊට පස්සේ අපි දෙන්න විතරයි. තව අපේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. අපිට ඕනි වුණා කුලියට ගත්තු නිවාසවල නතර වෙන්න. ඒ නිර්නාමිකව සාමාන්‍ය පුද්ගලයන් විදිහට අපි ගෙදරින් ගෙදරට ගියා. සමහර වෙලාවල් වලට අපි නොදන්න පළාත්වලට අපි යන්න හොඳ නැති පැතිවලටත් අපි ගියා. මමයි මයිකල්වි එකට ඉව්වා, එකට රෙදි හේදුවා, ගෙදර එකට වැඩ කළා. මෙච්චර සතුටින් කාලය ගත කරේ නෑ මම කිසිම දවසක. මයිකල් එක්ක ජීවත් වෙනකොට මම දැනගත්තා ඔහු ඇත්තටම මිනිසුන් හිතනවටත් වඩා හොඳ කෙනෙක් කියලා. ඇත්තටම ඔහු හරිම අහිංසකයි. ඔහු හරිම හොඳයි. මයිකල් හැමදාම ජීවිතේ වැඩිපුරම ආදරය කළේ ඔහුගේ රසිකයන්ට. සමහර වෙලාවල් වලට මට හිතුණු වාර අනන්තයි. ඔහු එළියට නොපෙන්වන මේ පැත්ත ඔහු දැන්වත් පෙන්වුවා නම් හොඳයි කියලා. කොච්චර කාලයක් ගත වුණත් කවදාවත් මයිකල් ඔහුගේ ජීවිතය ගැන කතා කළේ නැහැ.
ඒක ඇත්තටම මට තරහ දනවන සිතුවිල්ලක් වුණා. ඔහු ඇත්තටම අපිට සුන්දර ලෝකයක්, සුන්දර කාලයක් උදා කරලා දුන්නා. ඇත්තටම මගේ දරුවන් මයිකල්ට ගොඩාක් ආදරය කරා. මයිකලුත් එහෙමයි. මමත් එහෙමයි. මම හරිම අවංක භාර්යාවක් වුණා. මයිකල්ගේ අපයෝජන චෝදනාවලින් පස්සේ එක දරුවෙක්ගේ පියේ ඔහුව දිගින් දිගටම රිදවන්න පටන් ගත්තා. පැපරාසිකාරයන් ඔහුව වට කරගත්තා. මයිකල් සෑහෙන මානසික වැටුණා. ඔව්, දැන් තමයි හොඳම වෙලාව. භාර්යාවක් වශයෙන් මට ඔහුව ආරක්ෂා කරන්න ඕනේ වුණා. ඒ නිසාම මම ඩයන් ජොයල් සමග 1905 සම්මුඛ සාකච්ඡාවක් කළා. මට ඕනේ වුණේ නෑ කිසිම තැනක කැපිලා පේන්න. කොහෙවත් හෙඩ්ලයින් එකක් වෙන්න. මොකද මම පොඩි කාලේ ඉඳලම මාධ්‍යට දැඩි ලෙස වෛර කරපු කෙනෙක්. ඒ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔප්පු වුණා මයිකල් බොහොම අහිංසක පුද්ගලයෙක් කියලා. ඒකෙන් පස්සේ මට නඩු වැටුණා. හැම නඩුවක්ම මම දිනුවා. කාලය මෙහෙම ටිකෙන් ටික ගෙවිලා යනකොට 1995 මයිකල් හිස්ටරි ඇල්බම් එක නිකුත් කළා. සමහර ප්‍රෙස් වලදී ඔහු හැසිරුණේ හරිම අමුතු පීඩනයකින්. ඔහු සෑහෙන පීඩනයකින් හිටියේ. මයිකල් වෙනස් වෙන පටන් ගත්තා. මම ඔහුගේ සෑහෙන වෙනස්කම් දැක්කා. මයිකල් නිතරම වෛද්‍යවරයාගේ කාර්යාලයට යන්න පටන් ගත්තා. මට දැනගන්න අවශ්‍ය වුණා ඇයි ඔහු නිතරම වෛද්‍යවරයා හමුවන්න යන්නේ කියලා. අන්තිමේදී මට ඒක අහු වුණා. ඒ ඩෙමරවල් එන්නත. මං ඔහුගෙන් ඒ ගැන අහනකොට ඔහු මට කිව්වේ ඔහුගේ ඔළුවේ තියෙන තුවාලේ වේදනාවට ගන්න එන්නතක් කියලා. නමුත් මට ඒක පිටුපස විශාල කතාවක් තියෙනවා කියලා ඔහුගේ කතාවෙන්ම තේරුණා. ටිකෙන් ටික මම මයිකල්ගෙන් ඈත් වුණා. කොටින්ම කිව්වොත් මයිකල් ටික මාව ඈත් කළා. ඔහුගේ පවුල කෙනෙක් මට කිව්වා ඒක මයිකල්ගේ පුරුද්දක් කියලා. මට ඕනේ වුණා මයිකල් ඒකෙන් බේරගන්න. මම මයිකල් එක්ක නිතරම රණ්ඩු කළා. දිනක් මයිකල් රෝහල්ගත වෙනවා. මම ඔහුගේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් ඒ ගැන විස්තර අහනකොට මට ඔහු කිව්වේ ඕක සම්පූර්ණයෙන්ම මයිකල්ගේ සැලසුමක්. මොකද HBO ආයතනයත් එක්ක මේ කරන්න ගියපු වැඩේට මයිකල් කොහොමත් කැමති නෑ. ඒකයි ඔහු හිතලම රෝහල්ගත වුණේ. ඒක මයිකල්ගේ රංගපෑමක්. අන්තිමට මම ඔහු හිටපු නිව්යෝක් වල හොස්පිටල් එකට ගියා. ඔහුගේ අම්මත් එතන හිටියා. මයිකල්ගේ ආරක්ෂක කණ්ඩායමත් එක්ක මයිකල්ගේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් ඔහු එක්ක හිටියා. මම කවදාවත් දැකලා නැහැ පෞද්ගලික නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක්. මට ඕනේ වුණා මේ හැම දෙයක් ගැනම දැනගන්න. දිනක් මට ඔහුගේ පවුල කෙනෙක් කිව්වා මයිකල්ගේ මුත්‍රා සාම්පලයක් අරන් චෙක් කරන්න කියලා. මට ඕනේ වුණා මයිකල්ගේ නාන කාමරයට යන්න. ඒත් මයිකල්ගේ ආරක්ෂක නිලධාරීන් මට ඒකටවත් ඉඩක් ලබා දුන්නේ නැහැ. මයිකල් නිතරම මාත් එක්ක තරහින් ඉන්න පටන් ගත්තා. මම හැමතිස්සෙම ඔහුගෙන් ඇහුවේ මෙතන ඇත්තටම මොනවද වෙන්නේ? ඔයාට ප්‍රශ්නයක් තියෙනවනම් ඔයාට බෙහෙත් ගන්න ඕනි නම් ඒවට මාවත් එක්කන් යන්න. මම ඔයාට උදව් කරන්නම්. ඒ හැම අවස්ථාවකදීම මයිකල් මාත් එක්ක රණ්ඩු වුණා. මට මයිකල් කිව්වා මට ඔයත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ මයිකල් මට කිව්වේ ඔයා මෙතන ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා මගේ ආරක්ෂක නිලධාරිය ඔයාව ගුවන්තොටුපළට එක් කරගෙන යයි. ඔයා ගෙදර යන්න. මම එන්නම්. මං එනකම් පරිස්සමට ඉන්න. මෙතන වැඩ ටික ඉවර කරපු ගමන් මම එනවා. ඒ ආපුවම මං ආව හම්බෙන්නම්. මට ඕනේ වුණා මයිකල් එක්ක ඉන්න. මට ඕනේ වුණා මයිකල්ව මාත් එක්ක ගෙදර අරගෙන යන්න. ඒත් මයිකල් මගේ වචනෙත් එක්ක කවදාවත් එකඟ වුණේ නැහැ. අන්තිමටම මම ගෙදර යන්න පිටත් වුණා. කාලයක් බලාගෙන හිටියා. මයිකල්ගේ වෙනස් වීම එන්න වැඩි වුණා. අන්තිමටම මම දික්කසාද නඩුවක් දැම්මා. මයිකල්ගේ හැසිරීමත් එක්ක මට වැටහෙන්න ගත්තු එක කරුණක් තිබුණා. ඔහුට අවශ්‍ය කළේ ඔහුගේම දරුවන්ට මවක් මිසක් ඔහුට බිරිඳක් නොවේ. ඔහුට අවශ්‍ය දරුවෝ හදන්න පමණයි. ඉන්පසු දරුවොත් එක්ක ඔහු මාව අතරමං කළයි. ඔහුගේ ඡායාරූපයෙන් මාව ඉවත් කරයි. ඔය වගේ විකාර රූපී අදහස් මගේ ඔළුවට එන්න ගත්තා. ඉතින් මම මයිකල්ගෙන් අයින් වෙන්න තීරණය කළා. අන්තිමේදී මයිකල්ුයි මමයි දික්කසාද වුණා. මයිකල් ජැක්සන්ගේ ලීසා මාරි ප්‍රේස්ලිගේ විවාහය දෙදරා යන්නේ ඔවුන්ගේ ආදර කතා විවර වෙන්නේ අන්න ඒ විදිහට. මේ සිද්ධිය හරියට දැනගන්නකම් මයිකල්ගේ ලොකු රසිකාවියක් විදිහට මට ලීසා ගැන තිබුණ දැඩි පිළිගුණ. නමුත් දැන් ඒක එහෙම නැහැ. සමාජයේ එක්තරා කොටසක් පමණක් මයිකල්ගේ ඒ මුළු ජීවිතයම සම්පූර්ණයෙන් විනාශ කරලා දාද්දී ඔහුට අන්තිමේදී ඉතුරු වුණේ
තනිකම, පාළුව, නැති වුණු ආදරයම විතරයි. අවසාන වශයෙන් අපිට මෙන්න මේ වගේ නිගමනයකට එන්න පුළුවන්. ඕනෙම කෙනෙක්ගේ ජීවිතය පිටින් පේන දෙයට වඩා ඒ ඇතුළේ තියෙන සංකීර්ණ සත්‍ය කොච්චර ගැඹුරුද කියලා පේනව නේද? මයිකල් කියලා කියන්නේ මගේ ජීවිතේ, මගේ පරම්පරාවේ මම දැකපු ලස්සනම සුන්දරම හදවතක් තියෙන හරිම අහිංසක පුද්ගලයෙක්. මේ ළඟදි මම එක්තරා සඳහනක් දකිනවා. මැට් කියලා කියන්නේ මයිකල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුගේ ළඟින්ම හිටපු ආරක්ෂක නිලධාරියෙක්. ඔහු මෙන්න මේ වගේ දෙයක් මාධ්‍යයෙන් අහනවා. මයිකල් මැරුණට පස්සේ එයා ගැන අඬපු, එයා වෙනුවෙන් උපහාර උත්සව පවත්වපු මේ හැමෝම මයිකල් ජීවිතෙත් මරණයත් අතර සටන් කරපු තනිකමෙන් පිස්සු වැටෙන්න ගිය ඒ අමාරුම කාලේ කොයිද හිටියේ කියලා. සමහර විට ඔහුට හොඳ උපදෙසක්, නිවැරදි මඟ පෙන්වීමක්, ඔහුගේ ඔළුව පිස්සු වැටෙන කාලේ ඔහුට හරි පාර පෙන්වන්න නියම යාළුවෙක් හිටියානම් අද ඔහු ජීවතුන් අතර. මට හිතනවා ඒක එහෙම වෙන්න ඉඩ තිබ්බා කියලා. අපි දකින හැම සුපිරි ලස්සන සල්ලි තියෙන ප්‍රසිද්ධ ජීවිතයක් ඇතුළෙම සතුට තියෙනවා කියලා හිතන්න එපා. සමහර විට ලෝකෙම ඉස්සරහා hina වෙන මිනිස්සයා රැට තනියම අඬනවා වෙන්න පුළුවන්. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම්.